හෙලෝ අයිබෝවන් අද මං ඔයාලට පෙන්නන්නේ ලේසියෙන් හදාගන්න පුළුවන් කම්මැලි අයට මං වගේ කම්මැලි අයට ලේසියෙන් හදාගන්න පුළුවන් බිරියානි එකක් තමයි පෙන්නන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි බිරියානි කන්න ඉතින් ආසයිනේ කවුරුත් ආසයිනේ බිරියානි කන්න. මේ ඇවිල්ලා හදිස්සියට අපිට ඕන වෙලාවක හදාගන්න පුළුවන් පට්ට රස බිරියානි එකක් තමයි මේ පෙන්නන්නේ. ඔයගලන්ට වීඩියෝ එකෙන්ම බලා ගන්න පුළුවන්. මේක දකිද්දිත් කෙලවුන්නනවා මගේ කටට. බලමු අපි මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මේක බිරියානි වල ට්‍රැඩිෂනල් රෙසිපි එක නෙමෙයි. මේක ඇවිල්ලා කම්මැලි කට්ටියට ලේසියෙන්ම හදන්න පුළුවන් රෙසිපි එකක්. ඒ නිසා මේ රෙසිපි එක දැන් මම කියාගෙන යනකොට කවුරු හරි කමෙන්ට් කරන්න එපා. මෙහෙම නෙමෙයි හදන්නේ, එහෙම නෙමෙයි හදන්නේ කියලා. මම කිව්වනේ මේක ලේසියෙන් අපිට තියෙන දේවල් එහෙම ගෙවල් වල නිකන් එදිනෙදා තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් ලේසි බිරියානි රෙසිපි එකක්. හරි. දැන් මේකට ඔයාලට චිකන් ගන්නත් පුළුවන්, බීෆ් ගන්නත් පුළුවන්. ෆිෂ් වලින් හදනවා නම් මෙහෙම හදන්න බෑ. ඒක වෙන ක්‍රමයකට හදන්න ඕනේ. එහෙම වුණොත් ෆිෂ් ටික බැදලා තමයි හදන්න ඕනේ. ඒ වගේ වීඩියෝ එකක් මම වෙනම අරන් එන්නම්. මම අද හදලා තියෙන්නේ බීෆ් වලින්. අද වෙඩින් එකට කියලා තිබුණා මටයි හස්බන්ඩ්ටයි ළමයි එක්කන් ගියේ නැහැ. මම ඉතින් එයාලට බිරියානි එකක් හදලා දීලා තමයි වෙඩින් එකට ගියේ. මම කියවනේ මේක හැදුවේ මං ඇවිල්ලා බීෆ් වලින් කියලා. මේ බීෆ් වලින් හදනවා නම් ඕගොල්ලෝ බීෆ් ටික වැඩිපුර තම්බ ගන්න ඕනේ. චිකන් නම් ටක් ගාලා කුක් වෙනවනේ. ඒ වුණාට බීෆ් ඇවිල්ලා තැම්බෙන්න ටික වෙලාවක් යන නිසා මම කරපැඩේ ලේසියට ප්‍රෙෂර් කුකර් එකේ විසිල් 5ක් විතර දාලා ගත්තා. මම මේ බීෆ් එක කටු පිටින්ම තමයි දැම්මේ. කෑලිත් එක්කම කටු තියෙන මස්සුත් එක්ක තමයි දැම්මේ. මොකද අර කටු තියෙන බීෆ් දැම්මම බිරියානි එකට ලොකු හොඳ රහක් එනවා. මේකට ටිකක් අපි වතුරයි ලුණුයි විතරක් දාලා තම්බ ගන්න ඕනේ. දැන් මේකට ගොඩක් වෙලාවට ඉඟුරු සුදු ලුණු මේ ලුණු එහෙමත් දානවා. දැන් ඒ උනට මේක කම්මැලි රෙසිපි එක නිසා ඒව මොකුත් දාන්නේ නැහැ. නිකන් ලුණුයි වතුරයි විතරක් දාලා තමයි අපි ඔක තම්බ ගන්නෙ. හරි. ඊට පස්සේ ග්‍රයින්ඩර් එකක් අරගෙන දැන් මේකේ කපන කොටන වැඩ අරන් මනම් මුකුත් නැහැ වැඩිය. ඒ නිසා දැන් මේක තියෙන්නේ ඔක්කොම අඹරන්න. ඔයගලන්ට අඹරන්න බැරි නම් කොටන්න පුළුවන් නම් කොටා ගන්න. මුලින්ම ග්‍රයින්ඩර් එකක් අරගෙන ලුණු, ඉඟුරු, සුදු ලුණු, කරපිංචා මම බේ ලීෆ් කෑල්ලක් ගත්තා. මේවා අනිවාර්ය නෑ. මේවා ඔප්ෂනල්. ඊට පස්සේ මේ කරාඹු එනසල් ටිකක් ඊට පස්සේ කුරුඳු පොත්තකුත් දාලා ටිකක් වතුර දාලා වැඩිපුර දාන්න එපා. ටිකක් වතුර දාලා මේක හොඳට ග්‍රයින්ඩ් කරගන්න. මේ කොටනවා නම් කොටන්න පුළුවන්. ඒ වුණාට දැන් කොටන්නත් අපි කම්මැලි නිසා තමයි මම මේක ග්‍රයින්ඩ් කරන්නේ. මේකට අමු මිරිස් තියෙනවා නම් අමු මිරිස් කෑල්ලක් හරි දෙකක් හරි දාන්න. මට ඕවා දාන්න අමතකුණා. මොකද වෙඩින් එකට යන්න ගොඩක් පරක් වෙලා තිබ්බ නිසා. දැන් රයිස් කුකර් එක මම ගෑස් එකේම තමයි තිබුණේ. තියලා මේකට බටරුයි තෙල් චුට්ටකුයි දාලා අපි අර අඹරගත්ත පේස්ට් එක දාගන්නවා අර තෙල් එකට. ඊට පස්සේ මේකට මිරිස් කුඩු, කහ කුඩු, බිරියානි මසාලා තියෙනවා නම් ටිකක් දාන්න. එහෙම නැත්නම් කොත්තමල්ලි කුඩු දානවා නම් ටිකක් වැඩිපුර දාන්න. බිරියානි මසාලා දැම්මේ නැත්නම් කොත්තමල්ලි කුඩු ටිකක් වැඩිපුර දාලා අර මික්සර් එකත් එක්කම පොඩ්ඩක් රන්වන් පාට වෙනකන් තියන්න. ඊට පස්සේ මේකට රම්පේ කෑල්ලක් තියෙනවා නම් දාන්න. මට අමතකත් වුණා. අනිත් එක වෙලා නැති නිසා මම දැම්මේ නැහැ. ඒක රම්පේ කෑල්ලක් දැම්ම නම් ගොඩක් සුවඳට උයා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මස් එක තඹගත්ත වතුරත් එක්ක මස් ටික දාගන්න ඕනේ. මේක ඇවිල්ලා මේ චිකන් තඹනවා නම් ප්‍රෙෂර් කුකර් එකේ තම්බන්න එපා. නිකන් ගෑස් එකේ තියලා විනාඩි 10ක් විතර තඹගෙන ඒ චිකන් එකේ වතුරත් එක්කම බත් එක උයා ගන්න ඕනේ. මට ඇත්තටම මීකිරි දාන්න අමතකුණා. මීකිරි අනිවාර්යෙන් දාන්න ඕනේ. මට අර පරක් වෙලා තිබ්බ නිසාද කොහෙද මීකිරි දාන්න අමතකුණා. හැබැයි අන්තිමට මීකිරි කොහොම හරි දාලා තමයි තියන්න ඕනේ. ඔයගලන්ට මේ ඇරියාම පේනවනේ කටට කෙලවුණනේ කොහොමද උණු රසම රස බිරියානි එකක් හැදිලා තියෙන්නේ කියලා. මීට වඩා ලේසි බිරියානි රෙසිපි තියෙනවා නම් ගයිස් කරුණාකරලා කමෙන්ට් එකේ මැසේජ් එකක් දාලා කියන්න. ඔයිට වඩා ලේසි මෙන්න මේ බිරියානි රෙසිපි එක කියලා. අපි try කරලා බලමු ඒකත්. මේකත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ හැමෝම try කරලා බලන්න. chicken හරි beef හරි කමක් නැහැ. කැමති එකකින් හදලා එහෙනම් comment එකක් දාන්න. subscribe කරපු නැති කටේ subscribe කරගෙන යන්න. Thank you. Bye bye.